Hello guys, good morning. අද කලින්ම නැගිට්ට වෙන්දට 10 විතර වෙනවා. අද මං හිතන් ඉන්නේ වීඩියෝ 30ක් හදාගන්න. ඒ කියන්නේ මේ ප්ලේස් channel එකට වීඩියෝස් මම දැම්මනේ ටිකේ ඉඳ ඒකේ රෙවෙන්යු අඩු වෙලා තියෙන්නේ. ඒ හින්දා ඒකේ අද දවසේ ඒකට මං වෙන් කරා. මේ ටිකේ අනිත්තට එක්සෑම් එකේ වැඩි හින්දා පාඩම් කරන් තිබ්බේ. හින්දා අද දාගත්තා ප්ලේලිස්ට් ටික හදලා දාන්න. මං හිතන් ඉන්නේ මාසේ ටික හරි මාස දෙකීම ටික හරි කොහොමද ඒක අද හදලා දාන්න. මේකේ සමහරක් කෑල්ලන් දාන්න බැරි එඩිට් කරන එක. බලමු කොහොම හරි පුළුවන් ඔක්කොම ටික දාන්න බලන්න. කොහොම හරි ඉතින් අද ඕක තමයි වෙන්නේ. එහෙනම් පුෂ් එකක් දාලා එල්ල හම්බෙන්න. Easy go. අවශ්‍යක දාගෙන ඉතින් කොහොමද දැන් තමයි මම දෙක්කේ කොහොමද කියනවා මොකද ගිලිත් ගන්නවා ගන්න ඉවඩන්නේ අද අපිට තියෙනවා වීඩියෝස් මං හිතන්නේ අඩුම 30ක් වැඩිම 90ක් වෙන්න පුළුවන් මාස 3කට වෙනවා නැත්නම් 60ක් වෙන්න පුළුවන් නැත්නම් 40ක් වෙන්න පුළුවන් කොහමද 30ට වැඩි 30ක් හදන්න තියෙනවා එහෙනම් හදමු මුලින්ම PC එක ඔන් කරගමු 8:51 වෙලා පුදුම මෙච්චර උදේ වැඩක් පටන් ගත්තා. ඕකේ. මේක නම් දෙකද තියෙන්නේ. මම ඔයාලට මේක වෙන්නේ කොහොමද කියලා කියන්න. මුලින්ම අපිට තියෙනවා මියුසික් එන්නේ සින්දු ටික ගන්න. අරගත්තට පස්සේ වීඩියෝස් ටික හදන්න තියෙනවා. මුලින්ම වීඩියෝ හදන්න ගමන් thumbnail ටික හදන්න තියෙනවා. ඊට පස්සේ thumbnail ටික හැදුවට පස්සේ මම thumbnail එකම තමයි දාන්නේ වීඩියෝ. කොට අන්දේ edit එකේ තියෙන්නේ normal සින්දු ටික එකතු කරා thumbnail එක දැම්මා. ඊට පස්සේ එන්කෝඩ් එකට දාගෙන ගියා. අන්තිමට එක්ස්පෝර්ට් කරා. ඊට පස්සේ අප්ලෝඩ් කරගෙන ගියා. ඉච්චරයි තියෙන්නේ කරන්න. කියන ලේසි කරන තමයි අමාරු. ඊළඟ පටන් ගමු. ඇත්තටම මම මේක හේතු දන්නවා. මේක කරන්නේ ඇත්තටම පාඩම් කරනවා. ඔයාලා තේරෙන්නේ මම කොච්චර පීඩනයක දින්නේ කියලා. මේ අරමින් ඔයාලට පෙන්නන්න බලන්න. පේන්නේ නැද්ද? කොහොමද ඔයාලට පේන්නේ නැතුවේ? එතන තියෙන්නේ ඒ වලට ඩේට් කවුන්ට් එක. තව දවස් 93ක් තියෙනවා. 93ක් තියෙනවා. මම මේ හදන්නේ මේ දවස් 3 තමයි මේ ටික හදන්නේ. අද මේක කරලා පස්සේ මට මාසෙම ආයි ප්ලේලිස්ට් හදා දෙන්න ඕනේ. ඒක තමයි මේක කරන්නේ. එහෙනම් අද වැඩි කරමු. පටන් ගමු. A few moments later. ඔයාලට පස්සේ මේ දවල්වල බෙන්ඩකුත් තිබ්බා. ඒ හින්දා එක දිගටම කරන්න බැරි වුණා. කොහොම හරි මේ වෙලාව 7:49. එහෙනම් ඉන්නන්න මුඩක් වෙලා ගියයි කියලා වීඩියෝ 32ක් වෙදිනවා. මේ දින්නේ ඩබ්ලනම පස්සේ මාසෙ 31. ප්ලේලිස්ට් එක තියෙනවා. තමයි වෙන්නේ. හදන විදිය මම තවට එකින් පෙන්නන්න එකක් හදලා පෙන්නන්නම් ඔයාලට
කොහොමද එඩිට් එක වෙන්නේ කියලා ඊට පස්සේ මම හදලා හරි දැන් තියෙන්නේ ටික් කරගෙන යන්න මේත් ඔක්කොම ටික කරයි මම මුලින් එක එඩිට් එක කරලා පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා ඊට පස්සේ කරගෙන යනවා අප්ලෝඩ් එක කරන පෙන්නන්න පුළුවන් පෙන්නන්න නැත්තම් ඔයාලට තමයි දාන්න උඩ කියලා බලමු මේක දාන්න ඔක්කොම දාන්න ප්‍රීමියර් ප්‍රෝ මුලින් ප්‍රොජෙක්ට් ෆයිල් ටික ඕපන් කරගන්න ඕනේ මේක තමයි මේක හදාගන්න ඊට පස්සේ අපි දාන්න ඕනේ ඕඩියෝ විදිහ තමයි ඇත්තටම ප්‍රොජෙක්ට් එකේ තියෙන්නේ විනාඩි දෙකක්වත් යන්නේ එක දිගට හදාගෙන යද්දි දැන් ඔය වගේ අනිත් ඔක්කොම 30ම හදන්න ඕනේ ඉතින් මොහාට එකක් දාලා පෙන්නන්න එක්ස්පෝර්ට් එක කරලා වෙනන්න මුලින්ම ෆයිල් නේම් එක දාගන්නවා මේ 101 වෙනි රීමික්ස් කියන්නේ මේ යන සෙට් එකේ 101 වෙනි එක අපි ගොඩක් රෙසොලූෂන් දාන්නේ RS80 SD wide එකට දාලා හරි PQ එකට දාලා දියු ඊපස්සේ ඔක්කොම දෙක පාට එක්ස්පෝර්ට් කරනවා එන්කෝඩ් එකකින් data ටික දාන්න මොකක්ද ඉන්නේ එකපාර ඔක්කොම දෙක එක්ස්පෝර්ට් කරලා මේක දාලා දෙන කීකට ඊපස්සේ ඔක්කොම දෙක පාට නේද එන අයිට් ඔක්කොම ටික 30ම හදලා ඔක්කොම ටික එක්ස්පෝර්ට් කරලා එක්ස්පෝර්ට් වෙන ගෑලරි වලට කතා කරන්න මොකක් හරි කියලා නේ ඉතින් හම්බ අප්ලෝඩ් කරන්න පුළුවන් බා නැත්නම් මම ඒක පස්සේ නිකන් වොයිස් නෝට් මොකක් හරි ගන්නකො විදිහ තමයි එඩිට් එක වුණේ කොහොම හරි මට ඊයේ අප්ලෝඩ් එක කරගන්න බැරි වුණා ඒ හින්දා
අද තමයි අප්ලෝඩ් එක කරන්න. කියන්නේ ඊයේ දවස් ඊළඟ දවස් තමයි මේ. කොහොම හරි දැන් වෙලාව 2:00 උදේ වෙන විඩියෝගයක් තිබ්බ. දැන් තමයි වීඩියෝ කරන වෙලාවක් හම්බුනේ. ඉතින් දැන් අපි අප්ලෝඩ් එක කරන එකක් දාලා වෙන්නන්නම්. ඊට පස්සේ අනිත් ටික දාගෙන යමු. අප්ලෝඩ් කරන කට්ටිය නම් දන්න මුලින්ම අප්ලෝඩ් වීඩියෝස් ගියා. මෙතනට ෆයිල් එක තෝරන් තියෙන්නේ. මගේ ෆයිල් එකේ නම පස්සේ වයි වගේ ටයිප් එක කරනවා නම් මෙන්න මෙතන තියෙන reuse details එක ගිහින් කලින් කරපු වීඩියෝ එක සිලෙක්ට් කරලා ඒ ටික reuse දෙන්න පුළුවන්. එතකොට කලින් වීඩියෝ එකේ තිබ්බ ඔක්කොම ටික ගන්න යනවා. මම හැම එකටම මේක තමයි කරන්නේ සාමාන්‍යයෙන්. ඒක ලේසි අතරට ඔය එකින් එක ටයිප් කරන්න බෑනේ. පස්සේ thumbnail එක දානවා. thumbnail එකක් තියෙන්නේ නෝ ෆෝල්ඩර් එක. මොංගට මාරියන එක 109 thumbnail එක වැටෙනවා. ඊට පස්සේ මෙතනින් නෝ දෙනවා. ඕක මට පස්සේ මෙතන next දෙනවා. font size on කරනවා. next මෙතනින් කාන්ටිකෙන් කාන්ටිකෙට් කරගන්නවා. පස්සේ මේක තලති බාතකට වෙලාව හැමදාම 6ට ඒ කියන්නේ 18 ටයිම්ස් එක විදිය සැලි කොක්කොටි හදාගත්තට පස්සේ ෂෙඩියුල් දෙන්න තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි අප්ලෝඩ් එකක් කරන්නේ. ඔය වගේ දැන් අනිත් ඔක්කොම වීඩියෝස් ටික දාන්නත් ඕනේ. කොහොම හරි ඔය විදිහට තමයි වීඩියෝ තියම හැදුනේ. දැන් ඉතින් මේ මාසේ නිදහසේ එක්සෑම් එක ටික කරගෙන තියෙන්නේ. ඒකටත් මම වීඩියෝ එකක් දාන්න ඉන්නේ. ඒකත් ළඟදී මේ දවස් 3කින් හරි 4කින් හරි ඒකෙත් හම්බෙමු. එහෙනම් channel උත්තම subscribe කරගන්න, වීඩියෝ like කරන්න, ගන්න බලන් හැමදේම කරන්න. කවන්නේ Insta ඉන්නවා නම් Insta එකේ follow කරන්න, TikTok ඉන්නවා ඒකේ follow කරන්න, FB ඉන්නවා ඒකේ follow කරන්න. කොහොම හරි ඔක්කොම කරලා ටිකක් මාසෙ ඉඳලා ඉන්නේ තීරණ ඇති. ඒ හින්දා පොඩ්ඩක් කතා කරන්න voice එක ඔල්ලාදී. කොහොම හරි මම හම්බෙන්න. ඊටම සුවදවසක්. bye.